වෙලාව හරියටම දවල් 12:45යි. අපි දැන් ආවා මුරගහකන්ද ජලාශයට. හමාරට ඉන්නේ. දැන් ඇවිදින්නේ අපි ලංකාවේ විශිෂ්ට නිර්මාණ ගොඩක් තියෙන පොළොන්නරුවේ වටදාගයට. ඉතින් හැමෝටම සුබ දවසක්, සුබ අලුත් අවුරුද්දක්. අද අපි ඇවිල්ලා ඉන්නේ මැල්සිරිපුරට. වෙලාව හරියටම 10:40යි. අද අපි යන්න හිතාගෙන ඉන්නේ පොළොන්නරුව පැත්තට. අපි ගිහිල්ලා බලමු නේද අද යන්න ඉන්නවා කට්ටිය වගේ. අද අපි 4 දෙනා තමයි යන්නේ පොළොන්නරුව. තාම ඉන්නේ මැල්සිරිපුර කැලේ හැරි. දැන් අපි දෙයට ගෙන ආපු සෑන්ඩ්විච් එකක් තිබ්බ කාලා යනවා දඹුල්ල පැත්තට. වෙලාව හරියටම 10:40යි. එහෙනම් ඉතින් මේ ලස්සන කැලේ පහු කරගෙන 2026 අලුත් අවුරුද්දේ අපි යන් පොළොන්නරුව පැත්තට එන. අද හරියටම ජනවාරි 3 වෙනිදා දුරුදු පොය දවසේ. එහෙනම් ඉස්සරහදී හම්බෙමු.
වෙලා හරියටම 1:50යි. අපි ඇවිත් ඉන්නේ ලංකාවේ තියෙන ලස්සනම දිගම ඇලක් තියෙන යෝධැල. ගොඩක් ඉතිහාස කතා එක්ක බැඳෙනා මේ යෝධැල. යෝධැලේ දිය බෙදුම. දිය බෙදෙන තැනට තමයි ඇවිත් තියෙන්නේ. පොළොන්නරුවට මෙහෙන් තියෙන දිය බෙදුම කියලා තැන. මේ ඉන්නේ යෝධැල. යෝධැල ඇවිල්ලා මෙතනින් ටැංක් දෙකකට බෙදෙනවා. ඒක තමයි මෙතෙන්ට දිය බෙදුම කියලා කියන්නේ. යෝධැල ගැන විස්තර ගොඩක් තව මං ඉස්සරහදී හරි මෙතනදී හරි කියන්න. බලන්නකෝ මෙතන තියෙන ලස්සන. යෝධැල ගැන විස්තර ගොඩක් ඉතින් කතා කරන්න පුළුවන්. පොඩි විස්තර ටිකක් ඉතින් කියන්න ඕන තරම් Google එකේ තියෙනවා මේක ගැන විස්තර. යෝධැල ක්‍රිස්තු වර්ෂ 453 දී අනුරාධපුරේ රජකම් කළ ධාතුසේන රජතුමා තමයි මේ යෝධැල ඉදි කරලා තියෙන්නේ. ඒ වගේම අනුරාධපුරේ වාසය කරපු ජනතාවට ජලය අරන් යන්න තමයි මේ යෝධැල ඉදි කරලා තියෙන්නේ. ඒ වගේම යෝධැල සතපුම් 54ක් විතර දිගයි. මම මේ ඉන්න ගමන් දිය බෙදුම ගැන පොඩි විස්තර ටිකක් ඔයාලා එක්ක කියන්න. මේ තියෙන්නේ දිය බෙදුම. හරියටම දිය බෙදුම කියලා නම තියලා තියෙන්නේ මෙතන දිය කඩණිය කියන හින්දා. ඒ කියන්නේ මෙතනින් පැති දෙකකට යෝධැලේ වතුර දෙකට කඩනවා. ඉතින් මේ දිය බෙදුම පිහිරලා තියෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසි. දිය බෙදීමෙන් සිදුවන්නේ කුමක්ද කිව්වොත් ඇලහැර යෝධැල. ඇලහැර සිට කිලෝමීටර් 30ක් පමණ දුරකට ගෙන එන ජල බෙදුම දිය බෙදුම නැත්නම් දිය කඩණය මගින් දෙකට කඩලා එකක් මින්නේරිය වැවටත් අනික ගිරිතලේ වැවටත් වතුර අරයි යනවා. මේ කියන ඇලහැර කියන නම හැදිලා තියෙන්නේ ඇලහැර. ඇල නැත්තම් යෝධැලට ජලය ලැබෙන්නේද අභංගක හරස් කර බඳින ලද ඇලහැර අමුණ නිසායි. ඇලහැර අමුණන වගේ අභංගකයට හැර වූ ජලය ඇරහැල ලෙස නම් කරලා තියෙනවා. මීට වසර 2000කට වඩා ඉහත කාලයක පාලනය කළ වලගම්බා රජතුමාගේ පාලන සමයේ තමයි මේ ඇලහැර අමුණ සාදලා තියෙන්නේ. මේ උතුරින් වතුර එක පැත්තකින් මින්නේරිය රැවටත් යන අනිත් පැත්තෙන් යන්නේ ගිරිතලයට. එනයි ඉතින් අර පැත්තට ගිහිල්ලා ෆොටෝ ටිකක් එමු ගහලා අපි යනවා ගිරිතලේ වැව පැත්තට. ඊට පස්සේ අපි කොහාටද යන්නේ? අපි යනවා මින්නේරිය නෙවෙයි ගිරිතලයට. එහෙනම් ගිරිතලයට ගිහිල්ලා හම්බෙමු. බයි.
තියෙන්නේ පොළොන්නරුවට යද්දී ඕන කෙනෙක් නවතින ලස්සන තැනක් තියෙනවා. ඒ තමයි ගිරිතලිය වැව. දැන් ඒ තින්නේ ගිරිතලිය වැව ගාව. පොළොන්නරු යන ඕන කෙනෙක් නවතින තැනක් තමයි මේ ගිරිතලිය වැව කියන්නේ. මාරුම ලස්සනයි බලන්න ගිරිතලිය වැවට අවුව වැටිලා අවශ්‍ය දැන් 3ටත් ළඟයි. ගිරිතලිය වැව ගැන කිව්වහම දෙවන අක්බර් රජතුමා විසින් තමයි මේක හැදුවේ. ක්‍රිස්තු වර්ෂ 604ත් 614ත් කියන කාලය ඇතුළත තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම මේක වර්ග කිලෝමීටර් 24ක විශාල ජලයක් මේකේ රඳවගෙන තියෙනවා. කියන්නේ මුළු වර්ග කිලෝමීටර ගාන වර්ග කිලෝමීටර 24ක්. මේක තමයි ලංකාවේ දැනට තියෙන ගැඹුරුම වැව හැටියට සැලකෙන්නේ. ඒ වගේම මේක ලොකු වංගුවක් තියෙනවා. ඒකට මීටර 1200ක ලොකු වංගුවක් සහිත වැවක් කියලා තමයි කියන්නේ. අපි ආවේ දැන් ඇලහැර පැත්තෙන් ගන්නේ මේ පැත්තෙන්. දැන් අපි යන්නේ පොළොන්නරුව පැත්තට. ගිරිතලිය වැව පහු කරගෙන පොළොන්නරුවට යන්න තමයි හදන්නේ. එහෙනම් ඉතින් මේ ලස්සන වැවටත් සමුදීගෙන අපි යන්නේ දැන් පොළොන්නරුව පැත්තට. එහෙනම් පොළොන්නරුවට ගිහිල්ලා හම්බ වෙන්න. වෙලාව අවස 4යි. අපි දැන් ඇවිත් ඉන්නේ සත්මාල් ප්‍රාසාදය ගාවට. එතන තියෙනවා සත්මාල් ප්‍රාසාදයේ පොහොය ගේ කියලා. මේක තියෙනවා සාම්ප්‍රදායික සත්මාල් ප්‍රාසාදයේ ලෙස මෙම ගොඩනැගිල්ල හැඳින්වුවත් මේ පැරණි නම හෝ අනගිත් තොරතුරු මෙතෙක් නිශ්චිත හඳුනාගෙන නැහැ. මේ ඉදි කරලා තියෙන්නේ මහා පරාක්‍රම බව රජතුමා විසින් කියලා තමයි මේකේ දක්වලා තියෙන්නේ. මෙතන තියෙනවා පොහොය ගයක්. තියෙන්නේ පොහොය ගයක්. එතන තියෙනවා පාරවල සඳකඩ පහනක්. එතන තියෙනවා නිශ්චල කුමාර රජතුමාගේ කාලේ සුප ලංකාවේ දිග්ගම සෙල්ලිපිය.
ගල් පොත පියන්ගෙන මේ පැත්තෙන් තව ඉස්සරහට වෙලාව හවස 4:00ටත් ළඟයි. දැන් ඇවිල්ලා ඉන්නේ අපි ලංකා විශිෂ්ට නිර්මාණ ගොඩක් තියෙන පොළොන්නරුවේ. වටදාගයට මේ ගැන විස්තරයක් මම දාන්නම් වෙනම. මේ තමයි ඉතින් වටදාගයේ දැන් ඉතුරු වෙලා තියෙන අවශේෂය. මේ තියෙන්නේ 60 දාගය. අපි වටදාගය බලලා ඉස්සරහම තමයි 60 දාගය තියෙන්නේ. 60 දාගයක් බලාගෙන අපි දැන් යන්නේ ඉස්සරහට. ඉතින් මෙතන ඉන්නේ
ඉස්සරහ තමයි රංකොත් තේරෙම තියෙන්නේ. අපි දැන් 8දාගේ 60දාගේ 8දාගේ බලලා යනවා රංකොත් තේර පැත්තට. වෙලාව දැන් 5:45යි. අපි ආවා රංකොත් තේර පැත්තට. අද ඉතින් පොය දවසින්ද හුඟක් සෙනග ඉන්නවා. ජනවාරි 1 වෙනි පොය අවුරුද්ද. රංකොත් තේරෙට දුඟක් සෙනගෙන පොළොන්නරුව කියන්නේ මාර ලස්සන තැනක්. ඒ වගේම අවසට මාර නිදහස් තැනක්. අපි ඇවිත් ඉන්නේ ලංකාතිලක විහාරේ එහා පැත්තේ තියෙන චෛත්‍ය ගාවට. බය වුණා. අපි දැන් යන්නේ ලංකාතිලක පිළිමගේ තියෙන පැත්තට. මේ පිටිපස්සෙන් පේන්නේ ලංකාතිලක පිළිමගේට යන පාර. එතනක් චෛත්‍යයක් තියෙනවා. එතනක් ලස්සනට චෛත්‍යය තියෙනවා. වෙලාව දැන් 6ක් පහ වෙලා තියෙන. අද පොයේ හින්දා
කට්ටිය තව ගොඩක් ඉන්නවා. ඉතින්නේ ලංකාතිලක ලිමගේ ඉතින් ලස්සනයිනේ. ඉතින් ලංකාතිලක පිළිමගේ මුරගලේ ලිපිය. අපරවන විජයබාව රජතුමා ක්‍රිස්තු වර්ෂ 13 වෙනි සියවසේ මධ්‍යකාලීන සිංහලෙන් භාෂාව පාලි වලින් තමයි මේ සම්බන්ධයෙන් දක්වලා තියෙන්නේ. මේකෙදි කියනවා පරාක්‍රමබාහු රජු විසින් ඉදි කරන ලද ලංකා විහාරය අවුරුදු 100කට පසු 4 වෙනි විජයබාහු රජු විසින් ප්‍රතිසංස්කරණය කරා කියලා. ඒ වගේ දැවැන්ත නිර්මාණයක් තමයි ලංකාතිලක පිළිමගේ කියලා කියන්නේ. අපි අතට ගිහින් බලමු. Oh, gitu. Jadi satu kemudi sehitangan sih. Sila pilih atas kan. Aku deh ini trip lagi. Mau dah hidup itu. Baik. Sebar gitu dekat PLD itu, saya dekat dengan siap kita jadi. Ini nama terus.